අද මේක girls only video එකක්. ඒ තමයි how to keep your down there clean fresh all day. Yes. මංගාව තියෙනවා උදේ දවල් රාත් තුනටම ලේසි ඒ වගේම ඔයාලා ඉක්මනින්ම කරගන්න පුළුවන් simple routine එකක්. එහෙනම් ඉක්මනටම යමු වීඩියෝ එකට. අපි මුලින්ම පටන් ගමු morning routine එකෙන්. ඉතින් මුලින්ම ඔයගලන්ට තියෙන්නේ මද රස්නේ වතුරෙන් වල්ව ඒරියා එක ළඟ outer area එක හොදන්න. ඉතින් වල feminine care එකක් තියෙනවා නම් ඔයාලට ඒක use කරන්න පුළුවන්. ඊළඟ එක තමයි wear cotton underwears. ඉතින් ඔයා අනිවාර්යෙන්ම silky material නැතුව cotton underwears ඔයා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඔයා උදේ නැගිට ගමන් ඔයාගේ වතුර එක අනිවාර්යෙන් බොන්න අමතක කරන්න එපා. ඔයා හිස් බඩ හොඳ වතුර වීදුරුවක් බොන එක ඔයාගේ routine එකට add කරගන්න. අපි දැන් බලමු අපේ දවල් කාලේ routine එක මොකක්ද කියලා. ඉතින් ඔයා දවසට අඩුම තරමේ අපි හැමෝම දන්නවනේ ලීටර් 2ක්වත් අඩුම තරමේ වතුර බොන්න ඕනේ. ඩාඩිය ඒ වගේ දේවල් මේ අපේ පහළ ප්‍රදේශයේ අපේ private area එකේ රැඳුනොත් ඔයාව අනිවාර්යෙන්ම wipe කරන්න ඕනේ. ඔයා ගාව scented නැති wet wipes packet එකක් ඔයාලඟ තියාගන්න. ඉතින් ගොඩක් fragrance තියෙන ඒවත් ඔයා use කරන්න යන්න එපා. ඒකත් ඔයාගේ සෞඛ්‍යයට එච්චර හොඳ නැහැ. ඒ තමයි ගොඩාක් වෙලා ඔයාට washroom යන්න ඕන වෙනකොට ඔයා මුත්‍රා බර තද කරගෙන ඉන්න එපා. ඒක ගොඩක්ම ඔයාගේ සෞඛ්‍යයට හොඳ නැහැ. ඉතින් ඒක ඔයාගේ private part එක හොඳ smell එකකින් තියාගන්න. ඒ වගේම ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන විවිධ ලෙඩ රෝග වලට පවා මේක හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔයා කරන්න හොඳම නැති දෙයක් විදියට ඔයා මතක තියාගන්න. දැන් අපි බලමු අපේ night routine එක මොන වගේද වෙන්න ඕනි කියලා. ඉතින් අපි උදේ කරා වගේම අපේ private area එක warm water වලින් ඔයාට පිරිසිදු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා නිදා ගන්නකොට හරිම comfortable pyjamas ඔයා අඳින්න ගොඩක් තද වෙච්ච, හිර වෙච්ච pyjamas ඔයා අඳින්න එපා. ඉතින් මේකත් ඔයාගේ මේ private part වල තියෙන මේ සෞඛ්‍ය පැත්තට අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද we should let it breathe. ඉතින් අපිට උනත් එහෙමයි අපේ ශරීරයේ තියෙන හැම අවයවයකටම අපි ඒ නිදහස ඒ පොඩි break period එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මම කියලා තියෙනවානේ මුලට උනත් අපි fasting කරනවා කියලා skin care එකකුත් apply කරන්නේ නැතුව. ඉතින් අනේ ඒ වගේ ශරීරයේ තියෙන හැම අවයවයකටම මේක පොදුයි let it breathe. මේට අමතරව මම ඔයගලන්ට weekly පොඩි tips ටිකක් දෙන්නම්. ඒ තමයි ඔයගේ prebiotics ටික අනිවාර්යෙන් ගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් දවසට ඔයගේ කෑම routine එකට යෝගා ටිකක් add කරගන්න. අනිත් දේ තමයි eat clean. sugar පුළුවන් තරම ඔයාගේ diet එකෙන් අයින් කරන්න. ඔයාගේ private parts හැම වෙලේම හොඳින් සුවඳට තියාගන්න. ඔයාලා මේක අපි බාහිරින් කරන දේවල් වගේම අභ්‍යන්තරයෙන් අපි මොනවද ලබා ගන්න කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අනිත් වැදගත්ම ටිප් එක තමයි keep it simple. ගොඩක් fragrance තියෙන soaps ಜಾති, sprays වගේ කියන ගොඩක් products දැන් වෙළඳපොලේ තියෙනවා. ඉතින් මේ දේවල් ඕනවට වඩා නෙමෙයි කොහොමත්ම use කරන්න යන්න එපා. Always make it simple. ඉතින් මම හිතනවා මගේ fellow girls ලට මේ දේ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයා අදිනම් ඔයාගේ skin care routine එක වගේම මේ routine එක ලස්සනට හරියට කරන්න. එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.